අපි හැමෝම ෆිල්ම් වල ගේම්ස් වල යුද ටැංකි දැකලා තියෙනවා. ඇත්තටම යුද බිමක ඉන්න භයානක වගේම බලවත්ම යුද ටැංකි මොනවද කියලා ඔබ දන්නවාද? මේවා හුදෙක්ම යකඩ ගොඩවල් විතරක්ම නෙවෙයි. මේවා අති නවීන තාක්ෂණය වගේම ශක්තිමත් ආරක්ෂාවක් සහ විනාශකාරී බලය එකතු කරලා හදපු යන්ත්‍ර. අද අපි කතා කරන්න යන්නේ යුද බිමේ රජවරුන් විදියට සැලකෙන ලෝකයේ වඩාත්ම බලවත් යුද ටැංකි පහ ගැන. M1A2 SEP-V3 Abrams. අපේ ලයිස්තුවේ පළමුවැන්නා තමයි ඇමරිකාවේ M1A2 SEP-V3 Abrams යුද ටැංකිය. මේ ඇත්තටම යුද ටැංකියක්ම නෙමෙයි. ඇමරිකානු හමුදාවේ කොඳුරුනාරටිය කිව්වොත් නිවැරදි. මේ ටැංකිය යුද බිමේදී තමන්ගේ බලය සහ පැවැත්ම හොඳටම ඔප්පු කරලා තියෙනවා. කාලයක් සමග මේ ටැංකිය අලුත් කරලා මේට තවත් අමතර දේවල් කිහිපයක් එකතු කරලා තියෙනවා. අලුත් සන්නාහ තට්ටුවක් වගේම නවීන සංනිවේදන සහ නිරීක්ෂණය කිරීම සඳහා නවීන තාක්ෂණයන්ද මේට එකතු කර තිබෙනවා. මෙහි සවිකර ඇති ආයුධ පද්ධතිය ගැන කතා කරොත් මිලිමීටර් 120යි M256යි ස්මූත් බෝර් කාලතුවක්ව මේට සවිකර තිබෙනවා. මේට ඕනෑම ඉලක්කයක් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම මේ ටැංකියට දුරස්ථ පාලක පද්ධතියක් තියෙනවා. ඒකෙන් ටැංකිය ඇතුලේ ඉඳන්ම මැෂින් ගන් එක ක්‍රියාත්මක කිරීමේ හැකියාවක්ද තියෙනවා. මෙම ටැංකිය හදලා තියෙන්නේ වානේ සහ යුරේනියම් මිශ්‍ර කරලා. ඒ නිසා සතුරන්ගේ මිසයිල් සහ රොකට් ප්‍රහාර වලින් ටැංකිය හොඳටම ආරක්ෂා වෙනවා. ඒ වගේම මේ ටැංකිය ක්‍රියාත්මක වෙන්නේ ටර්බයින් එන්ජිමකින්. මේ එන්ජිම නිසා ටැංකිය ඉතාමත් වේගයෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. ලිපෝට් 2A7A1 මෙම ටැංකිය ජර්මනියට අයත් යුද ටැංකියක්. මේ යුරෝපයේ බලවත්ම යුද ටැංකිය විදිහටත් සැලකෙනවා. මේකේ ප්‍රධාන ලක්ෂණය තමයි එහි ඇති නිර්වද්දතාවය සහ වේගවත් බව. මෙහි ඇත්තේ මිලිමීටර් 120 L55 ස්මූත් බෝර් කාලතුවක්කුවක්. මේ කාලතුවක්කුවට පුළුවන් ඉතාමත් දුර තිබෙන ඉලක්කයකට පවා නිවැරදිව ප්‍රහාර එල්ල කරන්න. ඒ වගේම මේ ටැංකියේ ප්‍රහාරක පද්ධතියත් හරිම වේගවත්. මේ ටැංකියට විශේෂ මොඩියුල පද්ධතියක් තියෙනවා. ඒ නිසා යුද බිමේදී විවිධ ප්‍රහාරයන්ට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මේකට තියෙන ක්‍රියාකාරී ආරක්ෂක පද්ධතිය නිසා ටැංකියට එන මිසයිල් සහ රොකට් ප්‍රහාර හඳුනාගෙන ඒවාට විරුද්ධව ආරක්ෂක පියවර ගන්නවා. ලිපෝට් ටැංකියේ තියෙන ප්‍රබල එන්ජිම නිසා එයට විශාල වේගයක් සහ උපමාරු දැක්වීමේ හැකියාවක් තියෙනවා. මේකෙන් යුද බිමේදී ඉක්මනින් තනින් තැනට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. K2 Black Panther මෙම ටැංකිය ලෝකයේ මිල අධිකම සහ තාක්ෂණයෙන් දියුණුම ටැංකියක් විදිහට සැලකෙනවා. මෙම යුද ටැංකිය අයත් වන්නේ දකුණු කොරියාවටයි. Black Panther ටැංකියට ප්‍රතික්‍රියාශීලී සන්නාහයක් සහ අමතර ආරක්ෂිත තට්ටුවක් තියෙනවා. මේ නිසා සතුරන්ගේ ප්‍රහාරවලට හොඳට ඔරොත්තු දෙනවා. ඒ වගේම එහි තියෙන ක්‍රියාකාරී ආරක්ෂක පද්ධතිය ටැංකියට එන මිසයිල් හඳුනාගෙන ඒවට ප්‍රතිප්‍රහාර එල්ල කරනවා. ඒ වගේම මෙම යුද ටැංකිය හරිම වේගවත්. ඕනෑම භූමියක ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. එහි තියෙන හයිඩ්‍රප් නියුමැටික් සස්පෙන්ෂන් සිස්ටම් එක නිසා ඕනෑම උස් පහත් භූමියක පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. චැලෙන්ජර් 2 මෙම ටැංකිය අයත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි. මෙහි ඇති ආරක්ෂක පද්ධතිය නිසා මුළු ලෝකයේම මේ ප්‍රසිද්ධයි. මෙම ටැංකිය ඇති විශේෂත්වය තමයි ලෝකයේ අනිකුත් යුද ටැංකි සඳහා ස්මූත් බෝර් කාලතුවක්කු සවි කරලා තිබුණත් මෙහි තියෙන්නේ මිලිමීටර් 120 L30A1 රයිෆල් කාලතුවක්කුවක් වීම. මේ නිසා ඕනෑම ඉලක්කයකට නිවැරදිව ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාවක් තියෙනවා. මෙම ටැංකියේ ලොකුම ශක්තිය තමයි චොග්හෑම් සන්නාහය. මෙම සන්නාහය හදලා තියෙන විදිය ඉතාමත් රහසිගතයි. නමුත් මේ සන්නාහය මිසයිල් සහ රොකට් ප්‍රහාර වලින් ටැංකියට විශාල ආරක්ෂාවක් ලබා දෙනවා. මෙම යුද ටැංකියේ වේගය අනිත් ටැංකිය වලට වඩා අඩු වුණත් එහි ශක්තිමත් එන්ජිම නිසා ඕනෑම දුෂ්කර භූමියක ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. T-40 Armata අපේ ලයිස්තුවේ අවසානයේ තියෙන්නේ රුසියාව සතු T-40 Armata යුද ටැංකිය. මේක රුසියාව විසින් අනාගත යුද කටයුතු සඳහා හදපු අති නවීන යුද ටැංකියක්. මේකේ ඇති ලොකුම විශේෂත්වය තමයි මිනිසුන් රහිත ටර්ට් එක. මෙම ටැංකියට මිලිමීටර් 125 ස්වයංක්‍රීයව වතුරම් පටවන කාලතුවක්කුවක් තියෙනවා. මේ ටැංකියේ කාර්ය මණ්ඩලය ඉන්නේ ටැංකිය බඳ ඇතුලේ. ඒ නිසා යුද බිමේදී ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන්ම සැලසෙනවා. ටැංකියේ තියෙන මැල්චික් ප්‍රතික්‍රියාශීලී සන්නාහය සහ සක්‍රීය ආරක්ෂක පද්ධතිය නිසා ටැංකියට එන මිසයිල් සහ රොකට් ප්‍රහාර විනාශ කරන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෝන ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්නත් මේකට පුළුවන්කමක් තිබෙනවා. මෙහි ඇති නවීනතම එන්ජිම නිසා වේගය සහ ඕනෑම දුෂ්කර භූමියක ගමන් කිරීමේ හැකියාව ඉතාමත් ඉහළයි. ඉතින් මේ තමයි ලෝකයේ භයානකම සහ බලවත්ම යුද ටැංකි පහ. මේ හැම එකක්ම යුද බිමේදී තමන්ගේම අනන්‍යතාවය ඇති කරගෙන තියෙනවා. ඔබට මේ ටැංකිය අතරින් වඩාත්ම බලවත් ටැංකිය මොකක් කියලාද හිතෙන්නේ? ඒක පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් හමු වෙමු. සුබ දවසක්.